මීට අවුරුදු 12000කට කලින් ජීවත් වුණු මිනිස්සුන්ට හැමදාම උදේට තිබුණේ එකම රාජකාරියක්. ඒ තමයි බඩගින්න නිවා ගන්න සත්තු පස්සේ දුවන එක සහ කැලේ තියෙන ගෙඩි ಜಾති එකති කරන එක. හැබැයි දේශගුණේ වෙනස් වෙලා කෑම හිඟ වෙද්දි නිරන්තරයෙන් දුවලා ඇතිවෙච්ච මේ අයට අලුත් අදහසක් ආවා. ඒ තමයි සත්තු පස්සේ දුවන එක පැත්තක තියලා කෑම අපේ ළඟට ගෙන්න ගන්නේ කොහොමද කියන එක. මේ අය දැක්කා Taman කාපු ධාන්‍යවල බිමට හැලෙන ඇට ආයෙත් එතනින්ම පැලවෙනවා. ඉතින් ඔවුන් මුලින්ම තිරිඟු සහ බාර්ලි වැනි ඇට වර්ග එකතු කරලා පස්සියට කරලා බලාගෙන හිටියා. හැබැයි අද වගේ දවස් දෙකෙන් පැලෙන්නේ නැති නිසා මේ අය මුල් දවස්වල වගාව දෙස බලලා සෑහෙන්න කල්පනා කරන්නේ නැති අපි රැවටුණාද කියලා. නමුත් සති කීපයකින් පළමු අංකුර උඩට එද්දි තමයි නියම ප්‍රශ්න මතුවුනේ. වතුර දාන්න ඕන ප්‍රමාණය දන්නේ නැහැ. පස ගැන දැනුමක් නැහැ. ඒ ඇස්සේ වගාව කන්න යන වනසත්තු. කිසිම උපදෙසක් නැතුව Taman කරන වැරදි වලින්ම ඉගෙනගෙන මේ අය කොහොම හරි වගාව සාර්ථක කරගත්තා. මේ පළමු උත්සාහය නිසා වගාව ළඟම ස්ථිරව පදිංචි වෙන්න උන්ට සිද්ධ වුණා. ඉතින් එහෙනම් වීඩියෝකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.